කලින් වීඩියෝ එකේ අපි කතා කළා කෝටිසෝල් ගැන සහ ශරීරයේ කෝටිසෝල් වැඩි වෙන්න බලපාන හේතු ගැන. ඉතින් දැන් අපි බලමු ඔයාගේ ඇඟේ කෝටිසෝල් මට්ටම දිගටම වැඩියෙන් තිබුණොත් මොකද වෙන්නේ කියලා. හයි කෝටිසෝල් නිසා අපේ සමේ තියෙන කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන විනාශ වෙනවා. එතකොට වෙන්නේ සමේ තියෙන දීප්තිමත් බව නැති වෙලා හැම එල්ලා වැටෙන වයසට ගිය පෙනුමක් ඉක්මනින්ම ලැබෙන එකයි. ඒ වගේම තෙල් ක්‍රන්ති වැඩියෙන් ක්‍රියාත්මක වෙලා මුහුණේ සහ පිටේ කුරුලා එන්න ගන්නවා. තවත් ප්‍රධාන ලක්ෂණයක් තමයි අත් සහ කකුල් කෙට්ටු වෙද්දී බඩ ප්‍රදේශයේ පමණක් අසාමාන්‍ය ලෙස මහත් වීම. මීට අමතරව මුහුණ ඉදිමුණාක් මෙන් රවුම් වීම, උරහිස් අතර තිල් තට්ටු තැන්පත් වීම, බඩේ දම් පාට ස්ට්‍රෙච් මාක්ස් මතුවීම වගේ දේවල් වෙන්න පුරුවන්. පිරිමින් ගැන බැලුවොත් අධික ස්ට්‍රෙස් එක නිසා ඔවුන්ගේ රුධිර පීඩනය සහ ලේවල සීනි මට්ටම ඉහළ ගිහින් දෙවන ගණයේ දියවැඩියාව ඇතිවීමේ ලොකු අවදානමක් තියෙනවා. මේ ලක්ෂණ ඔයාටත් තියෙනවා නම් ඒක ඔයාගේ අඟ ඇතුළතින් දෙන ලොකු අනතුරු ඇඟවීමක්. හැබැයි බය වෙන්න එපා. මේක අපේ පුරුදු වලින් පාලනය කරන්න පුළුවන්. හැමදාම උදේට විනාඩි කිහිපයක් ගැඹුරින් හුස්ම ගන්න. ඒ වගේම හැමදාම පොඩි වෙලාවක් තනකොළ උඩ සිරිප්පු නිතුව එවිදින්න. ඒකෙන් අපේ ස්නායු පද්ධතිය සංසුන් වෙලා කෝටිසෝල් මට්ටම එකපාරටම පහළ බහිනවා. අපේ බඩවැල් වල ඉන්න හොඳ බැක්ටීරියා, ඒ කියන්නේ ප්‍රෝබයොටික්ස් වලටත් පුළුවන් කෝටිසෝල් පාලනය කරන්න. ඒ නිසා දිනපතා යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගන්න. බිත්තර, මාළු වැනි ප්‍රෝටීන් බහුල කෑමත් විටමින් C තියෙන පළතුරුත් නිතර ගන්න. දිනකට අවශ්‍ය තරම් වතුර බොන්න. ඒ වගේම හොඳ නිින්දක් අනිවාර්යයි. වැදගත්ම දේ ඔයා හදවතින්ම hina වෙනකොට අපේ ඇඟේ සතුට ඇති කරන එන්ඩෝෆින්ස් කියන හෝමෝනේ හැදෙනවා. එතකොට කෝටිසෝල් මට්ටම ඉබේම අඩු වෙනවා. ඒ නිසා ප්‍රශ්න හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව හොඳ යාළුවෙක් එක්ක බෙදා ගන්න. ආගමික කටයුතු වල නිරත වෙන්න. කැමති විනෝදාංශයක් කරන්න. තද ස්ට්‍රෙස් එකක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න. ඔබේ පවුලේ අය සමග කතා කරන්න. ඔයාගේ පෙනුම විතරක් නෙමෙයි ඇතුළාන්තයත් සුවපත් කරගන්න අදම පටන් ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න අපේ පේජ් එක ෆලෝ කරන්න.